හායි අද අපි චිකන් පැටිස් හදමුද? පෑන් එකකට බටර් ටිකක් දාලා ඊට පස්සේ ඒකට සුදු ලූණුයි එකතු කරගෙන හොඳට ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ ඒකට අද අපි එකතු කරගන්නවා කැරට්. චූටියට කපාගත්ත කැරට් ටිකක් එකතු කරගෙන ඊට පස්සේ තම්බල පොඩියට කපාගත්ත චිකන් එකතු කරගන්නවා. මේකට ගම්බිරිස් ටිකකුත් එකතු කරගත්තාම හරිම රසයි. අල එකතු කරගන්න නැති නිසා මේ මන් දැම්මේ පාන් පිටි. පාන් පිටි ටිකක් දාලා ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මට පස්සේ හොඳ ක්‍රීමි රසක් එනවා, හරියට නිකන් චීස් දැම්මා වගේ. කැමති නම් ඔයගලන්ට අලත් එකතු කරගන්න පුළුවන්. මම කැමති මේ විදියට තමයි. මේක හරිම ක්‍රීමි රසක් එන්නේ. එහෙනම් අපි දැන් ඩෝ එක හදාගමුද. ග්‍රෑම් 75ක් ගන්නවා බටර්. පිටි 250යි. ලුණු චුට්ටකුත් එකතු කරගෙන ඊට පස්සේ අයිස් වතුර පොඩ දාලා අපි ඩෝ එක හදාගන්නවා. මේ වගේ සොෆ්ට් ඩෝ එකක් තමයි එන්නේ. කඩතොළු වගේ තියෙනවා නම් මේ වගේ චුට්ටක් අත් ගහ ගන්නකොට හරියනවා. ඊට පස්සේ රෝලින් පින් එකකින් හොඳට මේක දිග අරගෙන මං අද හදන්නේ 4 පැටිස්. මොකද මට කටර් එකක් නැති නිසා. ඊට පස්සේ ලස්සනට ඉතින් හැඩ කරගෙන හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එග් පොෂ් කරගෙන රස වැඩි වෙන්න තල ටිකකුත් දාගෙන මගේ oven එකේ හැටියට 200ට විනාඩි 30ක් මම බේක් කරගත්තා.